අද ලෝකයේ වඩාත්ම භයානක සහ අවදානන් තත්ත්වයක් මැද පෙරදිග ප්‍රදේශයෙන් මතුවලා තියෙනවා. ඒ තමයි ඊශ්‍රායලය සහ ඉරානය අතර ඇතිවෙලා තියෙන දැඩි යුද උණුසුම. මිසයිල ප්‍රහාර, ඩ්‍රෝන ප්‍රහාර, ගුවන් ප්‍රහාර මේ සියල්ල නිසා ඇතිවෙන ජීවිතහානි. ලෝකයේ පුරාම රටවල් මේ යුද්ධය දිහා බලාගෙන ඉන්නේ ඉතාමත් කනගාටුවෙන් වගේම බියෙන්. සමහරක් විශේෂඥයෝ කියනවා මේ යුද තත්ත්වය වර්ධනය වුණොත් තුන්වන ලෝක යුද්ධයක් දක්වා දිවෙන්න පුළුවන් කියලා. ඉතින් මේ ප්‍රශ්නය කොහොමද ආරම්භ වුනේ? ඇයි ඇමරිකාව මේකට සම්බන්ධ වෙන්නේ? මේ යුද්ධය ලංකාව වගේ රටකට කොයි වගේ ආකාරයෙන් බලපාන්න පුළුවන්ද? අද අපි මේ සියල්ලව සරලව සහ පැහැදිලිව බලමු. එන්න විශ්ව විනිවිද එක්වන්න. අපි මුලින්ම බලමු මේ තරඟය ආරම්භ වුණේ කොහොමද කියලා. අද ඊශ්‍රායලය සහ ඉරානය දැඩි සතුරන් වුණත් අතීතයේ එහෙම නෙමෙයි. 1960-70 දශකවල මේ රටවල් දෙක අතර ව්‍යාපාර, තෙල් වෙළඳාම, ආරක්ෂක සම්බන්ධතා වගේ දේවල් තිබුණා. ඒ වුණාට 1979 දී සිදුවෙච්ච ඉරාන විප්ලවයෙන් පස්සේ ඉරානයේ දේශපාලනය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. මේ විප්ලවයේ නායකත්වය ලබා දුන්නේ රුහොල්ලා කමේනි කියන ඉස්ලාමීය ආගමික 나යකයා. ඔහුගේ නව රජය ඊශ්‍රායලය මැද පෙරදිගට තියෙන විශාලම අනතුරක් සතුරා කියලා ප්‍රකාශයට පත් කළා. ඉතින් ඊට පස්සේ ඉරානය ඊශ්‍රායලය රටක් විදිහට පිළිගත්තේ නැහැ. ඉතින් මේ හින්දා මේ රටවල් දෙක අතර අවුරුදු 40කට වැඩි කාලයක් සීතල යුද්ධයක් පැවතුණා. ඉරාන ඊශ්‍රායල මතභේද වැඩි වෙන්න ලොකුම හේතුවක් තමයි ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන. ඉරානය කියන විදිහට නම් ඒගොල්ලෝ මේ න්‍යෂ්ටික බලශක්ති භාවිතා කරන්නේ විදුලි බලයට සහ ඒගොල්ලන්ගේ විද්‍යාත්මක කටයුතු සඳහා විතරයි කියලා. ඒ වුණාට ඊශ්‍රායල සහ ඇමරිකාව කියනවා ඉරානය රහසේම න්‍යෂ්ටික අවි හදන්න උත්සාහ කරනවා කියලා. මේකට හේතු විදිහට ඒගොල්ලෝ දැක්කුවේ ඉරානයේ යුරේනියම් ශුද්ධිකරණ ක්‍රියාවලිය වැඩි කරලා තියෙන එක. 2015 විතර වෙනකොට මේ මතභේද අඩු කිරීමේ උවමනාවෙන් Joint Comprehensive Plan of Action කියන න්‍යෂ්ටික ගිවිසුම මේගොල්ලෝ අත්සන් කරා. ඉතින් මේ ගිවිසුම යටතේ ඉරානය න්‍යෂ්ටික වැඩසටහන් සීමා කිරීම සහ ඇමරිකාව සහ යුරෝපීය රටවල් වල ආර්ථික පීඩනය අඩු කිරීමට මේ දෙපාර්ශ්වයම එකඟ වුණා. නමුත් 2018 දී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නායකත්වයෙන් ඇමරිකාව මේ ගිවිසුමෙන් ඉවත් වීමත් එක්ක මේ තරඟය තවත් උණුසුම් වෙන්න පටන් ගත්තා. පසුකාලීනව ඉරානයට චෝදනා එල්ල වුණා මේගොල්ලෝ ඊශ්‍රායලයත් එක්ක ඍජුව සටන් කරේ නැති වුණාට පසුපසින් වෙනත් කණ්ඩායම් යොදාගෙන ඊශ්‍රායලයත් එක්ක සටන් කරනවා කියලා. උදාහරණයක් විදිහට හිස්බුල්ලා ලෙබනනයේ ක්‍රියා කරන ශක්තිමත් සටන් කණ්ඩායමක්. ඒ වගේම ගාසා ප්‍රදේශයේ ක්‍රියා කරන හමාස් සංවිධානත් මේ ඉරානය විසින් මෙහෙවන කණ්ඩායම් කියලා තමයි ඊශ්‍රායලය හැඳුන්වන්නේ. ඔවුන්ට අවශ්‍ය අවි ආයුධ, මුදල්, ඒ වගේම පුහුණුව ඉරානය විසින් ලබා දෙන බවට මොවුන් ප්‍රකාශ කරා. ඒ හින්දා මැද පෙරදිග ඇතිවෙච්ච උණුසුම තවදුරටත් වර්ධනය වෙන්න මේ මතභේද හේතු බවට පත් වුණා. මෙම යුද්ධය ආරම්භ වුණාට පස්සේ දෙපාර්ශ්වයම විසින් ඩ්‍රෝන ප්‍රහාර, මිසයිල් ප්‍රහාර, ඒ වගේම සයිබර් ප්‍රහාර දියත් කරමින් ඉන්නවා. මේ නිසා බොහෝ ජීවිත හානි, දේපල හානි, ඒ වගේම රටවල් දෙකේම ආර්ථිකයටත් ගොඩක් බලපෑම් එල්ල වෙලා තියෙනවා. මේ හේතුව නිසා අසල්වැසි රාජ්‍යයන් වලටත් ඇති වෙලා තියෙන බලපෑම ගොඩක් විශාලයි. ඒ වගේම මේ ඇතිවන යුද්ධමය වාතාවරණයේ හින්දා මුළු ලෝකයේම රටවල් වල ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල වෙලා තියෙනවා. මේ යුද ගැටුම් හින්දා ලෝක ආර්ථිකයට දැඩි බලපෑමක් ඇති කරන විශාලම හේතුවක් තමයි හෝමුස් සමුද්‍ර සංධිය කියන්නේ. හෝමුස් සමුද්‍ර සංධිය අරාබි මුහුදේ තියෙන වැදගත්ම මුහුදු මාර්ගයක්. ලෝකයේ තෙල් ප්‍රවාහනයේ 120කට වඩා වැඩි ප්‍රමාණයක් මේ මුහුදු මාර්ගය හරහා තමයි ගමන් කරන්නේ. මේ නිසා ගෑස් මිල සහ ඉන්ධන මිල එන්නම ඉහළ යනවා. මේ හේතුව නිසා සියලුම රටවල් වල උද්දමනයේ ඉහළ යාමේ අවදානමක් පවතිනවා. ලංකාවටත් මේ තත්ත්වය ඊටත් වඩා දරුණු විදිහට බලපාන්න පුළුවන්. මොකද ලංකාව කියන්නේ ඉන්ධන ආනයනය කරන රටක්. මැද පෙරදිග පවතින අස්ථාවරතාවයේ හින්දා ඉන්ධන මිල ඉහළ යාම ඒ වගේම නාවික ගමනාගමනය සඳහා යන වියදම් වැඩිවීමත් හේතු කොටගෙන ආනයන වියදම් වැඩි වෙනවා. මේ නිසා භාණ්ඩවල මිල ඉහළ යාම ඒ වගේම විදුලි බිල පවා වැඩිවීමට හැකියාවක් තියෙනවා. මේ නිසා ලංකාවේ උද්දමනය පාලනය කළ නොහැකි මට්ටමකට ඉහළ යාමේ අවදානමක් මේ මොහොත වන විට අපිට තියෙනවා. මෙම ඊශ්‍රායල සහ ඉරාන යුද්ධය සරල යුද්ධයක් නෙමෙයි. මෙය දේශපාලන, ආගම, බලය, තෙල් ආර්ථිකය,
ලෝක ආරක්ෂාව මේ සියල්ලම එකිනෙකට සම්මිශ්‍රණය වෙලා ඇතිවෙච්ච සංකීර්ණමය යුදමය වාතාවරණයක්. ඉතින් මේ යුද්ධය කොහොම අවසන් වෙයිද කියන එක මැද පෙරදිගට විතරක් නෙමෙයි මුළු ලෝකෙටම බලපාන තීරණයක් වෙන්න පුළුවන්. මේ වගේ වැදගත් වීඩියෝ නරඹන්න අපේ channel එක subscribe කරන්න. සුබ දවසක් සියලු දෙනාටම.